friends. අද මම හදන්න යන්නේ mermaid theme එකකින් birthday card එකක්. ඉක්මනට යම් බලන්න කොහොමද මේක හදන්නේ කියලා. හැමදාම කරනවා වගේ මම මුලින්ම කරන්නේ කලර් කරගන්න ඕන images ටික මුලින්ම හදාගන්න එක. දැන් මම මේ images ටික මගේ මාකර්ස් පාවිච්චි කරලා කලර් කරගන්නවා. මුලින්ම මම කලර් කරන්නේ mermaids ලගේ skin එක. skin tone සහ කොණ්ඩ පාට කරනකොට ඒකට පොඩ්ඩක් practice එකක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම brown skin tone එක පාවිච්චි කරනකොට ඒකට පොඩ්ඩක් practice එකක් තියෙන්න ඕනේ. අනිත් දේ මේ images හදා ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මේ මාකර් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ක් එකක් පාවිච්චි කරන එක. මම පාවිච්චි කරේ normal ඉන්ක් එකක්. මොකද නැත්තම් අර මාකර්ස් වලින් කලර් කරද්දි ඒ ඉන්ක් එකත් දිය වෙවි මේ කලර් කරන ඒවාට එකතු වෙනවා. එතකොට අර ඒ ඉන්ක් එකේ තියෙන කළු පාට images වල කලර්ස් වලට එකතු වෙනවා. දැන් මම ඒක පාවිච්චි කරේ නැති නිසා ගොඩක් පරිස්සමින් තමයි ඒක කලර් කරන්නේ. අනිත් දේ කලර් කරද්දී ගන්න බෝඩ් එක සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන අර ක්‍රාෆ්ට් බෝඩ් එක ඒක අරගෙන කලර් කරද්දී මේ කලර්ස් නිකන් අර මොකක්ද ඒකට කියන්නේ බ්ලීඩ් වෙනවා එළියට අර මේ පොඟනවා ඒ කාඩ් එක කලර්ස් වලින්. එතකොට මේ අර ඉමේජ් එකෙන් පිට යන්න බලනවා. ඉතින් ඒකට හොඳ GSM එක වැඩි බෝඩ් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. මම පාවිච්චි කරන්නේ සාමාන්‍ය ක්‍රාෆ්ට් බෝඩ් එක. සමහර වෙලාවට මම මේ ඉමේජස් කලර් කරන වැඩේ කලින් කරනවා. ඒ කියන්නේ සමහරවිට කලර් කරන්න ආසාවක් එනවනේ. එතකොට මේ එක දිගට කලර් කරන එකම කරගෙන යනවා. හැබැයි එහෙම කරාම ප්‍රශ්නයකට වෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක සමහරවිට ඉමේජස් වල කලර්ස් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා බෑග්ග්‍රවුන්ඩ් එකත් ප්ලෑන් කරලම කලර් කරනවා නම් ඉමේජස් ගොඩක් හොඳයි. මොකද එතකොට දෙකේම කලර්ස් අපිට මැච් කරගෙන ලස්සනට කරන්න පුළුවන්. මේ ඉමේජස් කලර් කරන වැඩේට අපිට තව ගන්න පුළුවන් කලර් පෙන්සිල්ස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෝටර් කලර්ස් ගන්න පුළුවන්. තවත් ක්‍රම තියෙනවා. මම වෙනම වීඩියෝ එකකින් ඒ ක්‍රම ටික ගේන්නම් ඔයාලට. වෝටර් කලර්ස් පාවිච්චි කරනවා නම් වෝටර් කලර් බෝඩ් එක ගන්න වෙනවා. normal බෝඩ් එකෙත් කරන්න පුළුවන්. ඒක ඉතින් ටිකක් අමාරුයි. මොකද කොළ ඉක්මනට පෙඟෙනවනේ. එතකොට ඉතින් අමාරුයි. කලර් පෙන්සිල්ස් වල ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ටිකක් හරි අඩුයි. හොඳ කලර් පෙන්සිල්ස් වර්ගයක් හොයාගන්න. මම මැපට් යූස් කරා. ඒක හොඳයි. නමුත් ඒකත් හොඳමයි කියන්න බෑ. නමුත් ෂේප් එක තින් කලින් හදපු කාඩ්ස් වලට වඩා මේ කාඩ් එකේ ඉමේජස් කලර් කරන්න වෙලා යනවා. මොකද ඉමේජස් ප්‍රමාණෙත් වැඩි තියෙන ඉමේජස් කලර් කරන්න තියෙන ඒවේ සංකීර්ණතාවයත් පොඩ්ඩක් වැඩි කලින් ඒවාට වඩා. ඒ හින්දා ඉතින් ටිකක් වෙලා යනවා. ඉමේජස් කලර් කරනවා බලන්න කැමති කෙනෙක් ඉන්නදී මේ ටික ස්කිප් කරලා බෑග්ග්‍රවුන්ඩ් එකට එන්න. මම අපව ඔයගොල්ලොත් එක්ක කතා කරන්න එන්නම් ඉමේජස් ටික කලර් කරගෙන ඉවරුණා.
රයිට් එහෙනම් ඉමේජස් ටික ඔක්කොම කලර් කරගෙන ඉවරයි. මේ තියෙන කලර් කරාට පස්සේ ඉක්මනින් යන් බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න. මේකටත් මම ඩිස්ට්‍රෙස් ඉන්ක් එක තමයි වෙනද වගේම යොදාගන්නේ. යොදාගත්ත කලර්ස් වල නම් මම ටෙක්ස්ට් එකක් විදිහට මේක දාලා ඇති. අයි මේකට ඩිස්ට්‍රෙස් ඉන්ක් යොදාගන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම මගේ කලින් වීඩියෝස් වල දාලා තියෙනවා ඩිස්ට්‍රෙස් ඉන්ක් පාවිච්චි කරන එකේ බෙනිෆිට්ස් මොනවද කියලා. අනිත් දේවලුත් ඒ කියන්නේ වෝටර් කලර්ස් වගේත් පාවිච්චි කරන්න පුළුවන්. මම පස්සේ දවසක ගිහින්නම් වෝටර් කලර්ස් වලින් බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න වීඩියෝ එකක්. වෝටර් කලර්ස්ත් ගොඩක් හොඳයි. වෝටර් කලර්ස් සමහරවිට මම තාමත් යූස් කරනවා. ඒකෙන් එන ටෙක්ස්චර් එක නෙමෙයි ඩිස්ට්‍රෙස් ඉන්ක් එකේ එන්නේ. ඩිස්ට්‍රෙස් ඉන්ක් එකේ එන ටෙක්ස්චර් එක නෙමෙයි වෝටර් කලර්ස් වලින් එන්නේ. ඉතින් අර ඒ වෙලාවට අදාළ ඉන්ක් වර්ගෙ යූස් කරාම බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සනට අපිට හදාගන්න පුළුවන්. මම දැන් මේ හදාගත්ත බෑග්ග්‍රවුන්ඩ් එකට වතුර පොඩ්ඩක් කියනවා. එතකොට තමයි අර වතුර යට ඒ කියන්නේ දැන් අපි මේ ඕෂන් තීම් එකකින් මේක හදන්නේ. වතුර යට තියෙන අර ටෙක්ස්චර් එක ලස්සනට එන්නේ මේකට වතුරක් තියලා තව සුදු පාට ඉන්ක් එකකුත් උඩින් ඉස්සහම ලස්සනට ඒ වතුර යට තියෙන ටෙක්ස්චර් එක අපිට හදාගන්න පුළුවන්. මේ පෙන්නපු ඩයකින් මම මගේ ෂේක වින්ඩෝ එක හදාගන්න අවශ්‍ය වෝටර් වේව්ස් වගේ පේන කොටස හදාගන්නවා. ඒක මම ඇසිටේට් ෂීට් එක අලව ගන්න තමයි දැන් හදන්නේ. මම මේකේ කාඩ් බේස් එක විදිහට යූස් කරේ වයලට් කලර්. ඊට පස්සේ මම අර හදාගත්ත බෑග්ග්‍රවුන්ඩ් එක මේක සෙන්ටර් වෙන්න අලව ගන්නවා. ඊට පස්සේ මේක වටේට ඩබල් සයිඩඩ් ෆෝම් ටේප් එක අලව ගන්න ඕනේ.
දැන් මේ හදාගත්ත කොටස ඇතුළට සීකින්ස් ටික දාගෙන අර අපි කලින් හදාගත්ත ඇසිඩේට් කොටසක් තිබ්බනේ. ඒක මේක උඩින් වින්ඩෝ එක වැහෙනවා වගේ අලව ගන්න සීක්වෙන්ස් ටික එළියට එන්නේ නැති වෙන්න. දැන් අපි මේ හදාගන්න යන්නේ ෂේකර් කාඩ් එකක්. ෂේකර් කාඩ් එකක් කියලා කියන්නේ මේ අර හෙලෙව්වහම ඔය ඇතුලේ තියෙන සීක්වෙන්ස් ටික ලස්සනට එහාට මෙහාට යනවා. දැන් තියෙන්නේ කලින් ප්ලෑන් කරගත්ත විදිහට ඉමේජස් ටික මේක උඩ අලව ගන්න. මම මේ ඔය දැන් මේ ගලක් උඩ එක මර්මේඩ් කෙනෙක් වාඩි වෙලා ඉන්නවා වගේ පේන්න හදා ගන්නවා. ඒ ගල මම ලික්විඩ් ග්ලූ වලින් අලව ගන්නවා. මර්මේඩ් එක උඩ ඉන්න නිසා යාව ඩබල් සයිඩඩ් ෆෝම් ටේප් වලින් අලව ගන්නවා. රයිට් දැන් මම ලෑස්ති වෙන්නේ ඉස්සරහා සෙන්ටිමන්ට් එක ලෑස්ති කරගන්න. මම ඒකට අර කලින් වතාවේ වගේම හීට් එම්බෝසින් ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. එම්බෝසින් පවුඩර් එක මම දැන් මේක උඩින් දාලා හීට් කරලා තියෙන්නේ. එම්බෝස් කරගෙන ඉවරයි. ඒක මම දැන් කපාගෙන ලස්සන්ට කාඩ් එකේ ඉස්සරහා අලව ගන්නවා. දැන් කාඩ් එකේ වැඩ ඔක්කොම ඉවරයි. ඉතින් ඉක්මනින්ම මොන ගිහුම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් subscribe කරලා තියාගන්න ඔයාලා YouTube channel එක මේ ජයනි ක්‍රියේෂන්ස්. Goodbye.